උඹේ අතේ හෙලනවා. Bu අතේ හෙලනවා බං. මේ ශූන්‍ය කඩු කරන ශූන්‍ය කඩු කරන. Video ni mana ni? ශූන්‍ය කඩු කරපන්.
මෙම අවස්ථාවේදී මෙහි සැකමෙනි අප විදුන් නියමුවනම් සහ එම මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිළිගැනීමේ සංකේතයක් ලෙස පාසලේ දුවරුවන් විසින් ඔවුන් අදති නැව් මල්කලඹ පිළිගන්වමින් දෙපා වන්දනය කරන අවස්ථාවයි දැන් ඔබට දර්ශනය වන්නේ. හොඳට කියන්න ඕන කාටේ මයික් ආදරණීය විදුහල්පතිතුමනි සම්භවනීය දක්ෂිණ ලංකාවේ නැගෙනහිර ගිරුවා පත්තුවේ අභිමානවත් වසර 120ක ඉතිහාසයකට උරුමකම් කියන උඩයාල මහා විද්‍යාලීය වත්මන් නියමුවාණන් වන උපාලි ලියනගේ ගුරු පියාණෙනි, අධ්‍යාපන දියුණුවේ ආලෝකයේ අතැඹුණු පරපුරක් හඬගැන් වූ විශිෂ්ට මඟ පෙන්වීමක සංසුන් අවසානයක්. නමුත් අප සිත් තුළ නිවෙන්නේ නැති ආලෝකයක්. ඒ ආලෝකය උදෙසා ගරු විදුහල්පතිතුමන් වෙත කෘතඥතාවය පිරුණු සිතක් සමග දැන් අපි එක්වෙමු ඉසිඹු දිවියට සොඳුරු අභිමාන් මෙම සුවිශේෂී උළෙලෙහි සමාරම්භණය සනිටුහන් කරන්නට. Today we gather heart so true to honor Sir, our guide, that's you, from Udayala Mahavidyalaya with love and pride. We thank you, Sir, our faithful guide.
So, dear sir, we stand today to bless your life in every way. May peace and joy forever stay with you, sir, Mr. Upali Liyanage, from this day. First of all, we wish a very good morning to all with great respect and heartfelt emotions. We warmly welcome you all to this memorable occasion, the retirement ceremony of our beloved principal, Mr. K. Upali Liyanage. Today we gather here not only to bid farewell to an inspiring leader, but also to celebrate the remarkable journey of dedication, commitment and service to our school community. Isibu Diviyata Sonduru Abhiman. කුළුණු ගුණයෙන් බරිත නෙතක් නැතිදීන් නෙත් සැමගේ දල්වාලමින් පහන් සිලු සුපසන් ආලෝකයෙන් දල්වාලමින් ප්‍රථමයෙන්ම චිරාගත සම්ප්‍රදායනුකූලව පොල්තෙල් පහන දැල්වීමේ කාර්යය සඳහා යොමු වන්නටයි මේ සූදානම. ඒ සඳහා මාගේ මේ ගෞරවනීය වූ ආරාධනය තංගල්ල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා ගරු කල්යාණී ගොඩකන්ද මැතිණියනි ඔබතුමියටත් උඩයාල මහා විද්‍යාලීය පෝෂක පාසල වන උඩයාල ප්‍රාථමික විද්‍යාලීය විදුහල්පති විමලසේන ගුරු පියාණනි ඔබතුමන්ට තංගල්ල පිරිමි ජාතික පාසලේ විදුහල්පති සුනිල් මිහිඳුකුල මැතිතුනි ඔබතුමන්ටත් කොට්ටාසේ සියලුම පාසල් අතරින් මෙහි සැපමිනි විදුහල්පතිවරුන් නියෝජනය කරමින් ජඳුර විද්‍යාලයේ වත්මාන් විදුහල්පති අරුණ කුමාර මැතිතුනි ඔබතුමන්ට හේමුන්න වස්සමේ ග්‍රාම නිලධාරීතුමනි ඔබතුමන්ට අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මාලක වීරවර්ණ කුල ගුරු පියාණනි ඔබතුමන්ට විද්‍යාලීය ගුරු මණ්ඩලය නියෝජනය කරමින් රංජිත් ඉන්ද්‍රලාල් ගුරු පියාණනි ඔබතුමන්ට පාසලේ සිසු දරුවන් නියෝජනය කරමින් නිම්සර මදුෂාන් සොහොයුරාණනි ඔබට විද්‍යාලීය දෙමාපියන් නියෝජනය කරමින් එච්.ජී. නිලන්ත පියාණනි ඔබතුමාටත් ඇරයුම් කර සිටිනවා පොල්තෙල් පහන් ප්‍රදීපයන් ඒකාලෝකමත් කරන ලෙසට.
Thank you.
වේවා. විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉසුඹු ලෑමේ උත්සවය සඳහා සැපැමිණි ඔබ සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ උත්සවය සඳහා සැපැමිණි වැඩම වදාළ ශාස්ත්‍රපති අධිකරණ සංඝනායක පූජ්‍ය කසාගල පුරාණ විහාරයේ විහාරාධිපති තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි ගෞරවනීය සාමීන් වහන්සේ පාද නමස්කාර පූර්වකව විද්‍යාලය වෙනුවෙන් පිළිගනු ලබනවා. ගමි කෝපි කඩි දෙන්නට පැත්තේ දාන්න දෙන්නේ ගැටම් කතා බහට කඩ එලි පත්තේ රංචු ගැහිනි ගමේ රටේ ආහිමි අය ළමයිනේ ඔය පුර සාරම් වැඩකට නෑ ළමයිනේ ගමි කෝපි කඩි දෙන්නට පැත්තේ දාන්න දෙන්නේ ගැටම් කතා බහට කඩ එලි පත්තේ රංචු ගැහිනි අපේ කාලයස් ඔහෙට ජොලිය මේ ගෙදර තියෙන වැඩ කන්දරාවට ඇත්තමයි මම බාගෙට මැරෙනවා මම නන්නේ මේක සෙට් එක දැම්මේ මේ හීන් කොල්ල තමයි ඔක දැවි අට ජොලියක් ආවා නටන්න හිතුණා මාත් නැටුවා දැන් දවස් කීයක ඉඳලාද මම ඔහෙට කියන්නේ මෙන්න මේ ළමයව ඉස්කෝලේකට දාන්න ඇප්ලිකේෂන් එකක් ගේන්න කියලා ඕව මේ අපිට ඕන වෙලාවට කරන්න බෑ ඇප්ලිකේෂන් බාර ගන්නත් කාල සීමාවක් තියෙනවා දැන් මොන ඉස්කෝලේද මේ අපේ ළමයා දාන්නේ වෙන කොහෙට දාන්නේ අපේ මේ ගමේ ඉස්කෝලේටම තමයි අපිටත් ඉතින් ලේසියිනේ අනේ මන්ද මගේ නම් ඔය ඇති කැමැත්තක් නෑ මේ අපේ ළමයා ඉස්කෝලේට දාන්න ඒ මොකද ඔය ඉස්කෝලේ හරි හැටියට විදුහල්පති කෙනෙක්වත් නෑනේ අනික ගමේ හැමතැනම කතා වෙනවා ඉස්කෝලේ පාලනේ නම් අන්තිමයි කිසි පිළිවෙලක් නැහැ එදා පන්සලේදී කට්ටිය කතා වෙච්ච විදියට නම් අලුත් ප්‍රින්සිපල් සර් කෙනෙක් ළඟදිම ඉස්කෝලේට එනවලු ආරංචි විදියට නම් හොඳ ලොකු සර් කෙනෙක් තමයි එනවා කියන්නේ හොඳ කෙනෙක් ආවොත් නම් හොඳයි ගමේ තියෙන ඉස්කෝලේ නිකම්ම පිළිහිලා යනවට වඩා හොඳ තත්යකට එනවා නම් මේ ගමේ ඉන්න අපිටත් ආඩම්බරයක් නේ ආපෝ ඔන්න එනවා ඕප දූපම් මණ්ඩි මැගී අක්කේ කොහමද ඉතින් හොඳයි ඒක නෙමෙයි ඔයාගේ ළමයා දාන්නේ ඉස්කෝලයක් හොයාගත්තද ඔව් කාන්ති අපේ කොල්ලව මෙන්න මේ ගමේ ඉස්කෝලේටම තමයි දාන්න ඉන්නේ ආපෝ ගමේ ඉස්කෝලේ හරියන්නේ නැහැ අපේ ළමයා නම් දාන්නේ ලොකු ඉස්කෝලේකට එතකොට ඉස්කෝල් වෑන් එකේ තමයි යන්නේ එහෙම ඉස්කෝලේ ලොකු උනත් පොඩි උනත් ඉගෙන ගන්න කානම් කාන්ති කොහෙ ගියත් ඉගෙන ගන්නවා. ඒකට මේ ලොකු ඉස්කෝලයක්ද පොඩි ඉස්කෝලයක්ද කියලා ભેදයක් නැහැ. අනේ මේ මැගී ඔයා මේ සේරම් මේගල් කියන්නේ මගේ කෙල ලොකු ඉස්කෝලේට යනවා තියෙන ඉරිසියාවක් නේද? දෙයියනේ මෙහෙමත් ඉරිසියාවක්. හරියයිද ඉතින් මේ වගේ ගෙවල් වලට? අනේ මේ කාන්ති මට නම් මේ වගේ ළමයාත් එක්ක ඉරිසියාවක් නැහැ. ඔහෙට තියෙන කැත හිත නිසා තමයි ඉතින් ඔය වගේ දේවල් කියන්නේ. නෑ ඉරිසියාවක් තමයි. උදේ ඉඳන් අර බබල් නෙල්ලක් දානවා පොන්න පුපුරන තරමට අපේ ගෙවල් වල ළමයිට පුළුවන් දේශාතර පොතක්වත් කියවන්න ඔනේ ඇත්තමයි මේ මිනිස්සු කියන බොරු අපේ කොල්ල මේ ඉඳලා මේ සින්දුවක් දාන්නේ ඒකත් මේ මහා අයියෙන් ගමට මැහෙන්න දාන්නේ නෑ අහල පහල ගෙවල් වලින් අහවන එක දැනගන්න තිබුණ හොඳට අනේ මේ කාන්ති නැති දේවල් අදාරම් මෙතන ප්‍රශ්න ඇති කරගන්න හැම ලෑස්ති වෙන්න එපා හරි අපි බලමුකෝ ඔයාගේ ළමයිද මගේ ළමයිද හොඳට ඉගෙන ගන්න කියලා එතකොට බලා ගන්න පුළුවන් කාට මම යනවා යන්න අර කාන්තිට මොන වෙලාවද මම පුපුර යන්නේ ගොම්බෙන් රස්සාවක්වත් හම්බෙලාද කාන්තිට අමු කැවිලද කොහෙද අනේ හැම තිස්සෙම මාත් එක්ක පැටලෙන්නම තමයි බලාගෙන ඉන්නේ අනේ අම්මේ මාත් දාන්නක ලොකු ඉස්කෝලේකට ඒ පාර පටන් ගත්තද ඔය ළමයා මම අහගෙන හිටියේ ඔක්කොම ආන්ටි ආවනේ දැන් දරුවෝ අපිට දෙන විදියට තමයි අපි මේ ඔය ළමයට උගන්වන්නේ හැමෝටම එක විදියට සල්ලි නැහැනේ පුතේ එහෙමයි කියලා අද වෙනකන් අපි පුතාට අඩුපාඩුවක් කරලත් නැහැනේ මගේ පුතා හොඳට ඉගෙන ගන්නකෝ එතකොට ලොකු ඉස්කෝල නෙමෙයි ඊටත් වඩා ලොකු තැන් වලට මගේ පුතාට යන්න පුළුවන් අම්මා කියන දේ ඇත්ත පුතේ
අපිට තිබුණ අගහිඟකම් එක්ක අපිට ඉගෙන ගන්න බැරි වුණා. ඒත් පුතාට අපි අඩුවක් කරන්නේ නැහැනේ. පුතාට තියෙන්නේ අපිට යන්න බැරි මිහින වලට යන්න. අනේ මටත් ඉස්කෝලේ එකක යන්න තිබුණා නා. දැන් දෙන්නත් එක්ක උඩ බලාගෙන ඉන්නේ. ඉස්කෝල් වලක මෙතෙන්ට උටින් කාලා නල්ල. මට ගහන්නේ ඉස්කෝලේ. මම හැමදාම තාත්තා එක්ක මදුරුවගේ තමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් පුතේ අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මදුරුවෙක් ගන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? අපිට ඉතින් මදුරුවෙක් හරි තියෙනවනේ. ඒ ගමේක ඉස්කෝලේ යන්න කැමති නෑ. හරි ඒකටත් විසඳුමක් තියෙනවා. පුතා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා ලොකු මහත්තයෙක් වුණාම පුතාට පුළුවන් කාර් එක යන්න. මේ ගමේ පොඩි ඉස්කෝලේකට ගිහින් මට පුළුවන් ද ලොකු මහත්තයෙක් වෙන්න. ඔයා ඉතින් ඔය ටීවී බලලායි සෙල්ලම් කරලායි තව සින්දු අහලායි නම් ඔයාට ඒ දේ කරගන්න බැරි වෙයි පුතේ. හැබැයි ඔයා හොඳට මහන්සි වෙලා උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ කරවතින් එහෙම මගේ පුතා අනිවාර්යයෙන්ම ලොකු මහත්තයෙක් වෙනවම තමයි. ඔන්න හිංගොල්ලෝ මම තමයි ඒ ගන්න කාර් එකේ ඉස්සරින්ම වාඩි වෙලා යන්නේ. එතකොට මම යන්නේ කොහෙද ඒකේ? ඇයි ඒක පිටිපස්සේ තියන්නේ? මේ දෙන්න නැති කාර්යයකට නේ මේ රණ්ඩුවත් හදා ගන්න හදන්නේ. ඒක එතකොට බලමුකෝ. ඔන්න ඔය දෙන්න මිස්ටර් අයන්. මම පිටිපස්සේ ආඩියලා යන්නේ. දැන් හරියද? දැන් හිංගොල්ලෝ අපිට තියෙන්නේ සපත්තු බෑග් එකේම අරගෙන ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන තමයි. අපි මෙච්චර මහන්සියෙන් පුතාට උගන්වන්න හදන එකේ ඔන්න හිම් පුතේ ඔයා ගැටේ තමයි වැඩේ තියෙන්නේ. ඔය ඉස්කෝලේ ගුරුවරු මග පෙන්නුවට ලොකු විභාග පාස් වෙන්න ඕන තමන්ගේ මහන්සියෙන්. අපි හොඳ දේවාලයක් හොයාගෙන ලොකු පූජාට්ටියක් දෙවියන්ට තියලා බාරයක් දෙමු. දෙවියෝ කොහෙද විභාග පාස් කරන්න දරුවෝ? එහෙනම් ඉතින් මේ ඉස්කෝලේ යන්න ඕනේ නෑ හැම ළමයාම. අනේ මේ නිකන් ඉන්න හිම් පුතා. අම්මේ මට අපල තිබුණා. නෑ ඔය අපි ඉතින් හදාගත්තුව පුතේ අපල කියලා දෙයක් නැහැ. එතකොට මම ලොකු මහත්තයෙක් වෙන්නම ඕනද? ඔව් නැතුව කොහොමද ඉතින්? ඔයා මේ දැම්ම ඉඳලම බෑ කියලා හිතන්න එපා හිම් පුතේ. ඔයාට පුළුවන්. අපේ ඉස්කෝලේට අලුත් ප්‍රින්සිපල් සර් කෙනෙක් ආපු එක නම් හොඳයි නේද මදුෂානි? ඔව් සර් මේක කිසිම පිළිවෙලකට තිබ්බ නැති ඉස්කෝලේ යන්නේ සුමන පාල සර්. අන්න කියනකොටම සර් මේ පැත්තට එනවා. Good morning sir. Good morning දෙන්නටම. ඇත්තටම මේ පාසලේ සංවර්ධනය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා. මම හිතනවා සර්ලා මිස්ලා මට ඒකට උදව් කරයි කියලා. අනිවාර්යෙන්ම සර්. අපිත් කැමති මේ ඉස්කෝලේ හොඳ තැනකට එනවන. ඇත්තටම ලොකු සර්ට කියන්න මේ ඉස්කෝලේ ලොකු සර් මේ ඉස්කෝලේට එන්න කලින් මේ ඉස්කෝලේ කිසිම පිළිවෙලක් තිබුණේ නැහැ. ලොකු සර් මේ ඉස්කෝලේට ඇවිල්ලා ටික දවසක් වුණත් අපි මේ ඉස්කෝලේ ලොකු දිනුවක් දකිනවා. ඒක ඇත්ත. දැන් දෙමාපියුලා සර් ගැන පැහැදිලිමකින් ඉන්න බව එයාලත් එක්ක කතා කරනකොට තේරෙනවා. මදුෂානි මිස් අනිත් ඉස්කෝල වලට සාපේක්ෂව මේ අපේ ඉස්කෝලේ උසස් පෙළ විෂයන් වලට ළමයි අඩු මට්ටමක් තියෙනව නේද? මෙහෙ උසස් පෙළට ළමයි අඩුයි සර්. මොනවා කරන්නද සර්? යන්තම් O level පාස් වුණ ගම දෙමව්පිය ළමයිව වෙන ඉස්කෝල වලට අස් කරගෙන යනවා. සමහර විට සුමනපාල සර් මේ දෙමාපියන්ට අපේ ඉස්කෝලේ ගැන විශ්වාසයක් නැතුව අපිම තමයි මේ දෙමාපියන්ට අපේ ඉස්කෝලේ ගැන විශ්වාසයක් ඇති කරන්න ඕන. මට ඕන මේ ඉස්කෝලේ කලාපේ ඉහළින්ම තියෙන ඉස්කෝලයක් කරන්න. හරි සර්ල මිස් දැන් පන්ති වලට යන්නකෝ. මොකද මේ? ඊ අපි කට්ටිය තමයි රණ්ඩුනේ සර්. මේ මයින්ඩ් තමයි ඉස්සෙල්ලම ගැහුවේ. මේ පවන් තමයි ඉස්සෙල්ලම ගැහුවේ. හරි දැන් දෙන්නම නවත්ත ගන්නම ඕක. ඇත්ත නෙමෙයිනේ දෙන්නම බොරුනේ කියන්නේ ඔය. අනික මම හොයලා බැලුවා. ඔය ළමයි දෙන්නගේ රණ්ඩු මේ අදී එක නෙමෙයි මේ ඉස්කෝලේ තියෙන්නේ. මෙතන එනකොට අනිවාර්යයෙන්ම දෙන්නගෙම අම්මා හරි තාත්තා හරි එක්කන් එන්නේ. හරිද? හරි දැන් යනවා පන්ති වලට. යන්න නෙමෙයි දෙන්නම එන්නේ. යාළුවෝ ඊට පස්සේ කිසිම විදියක රණ්ඩු වෙන්න බෑ. හරිද? තරම රහත් තියාගන්න බෑ. සහයෝගයෙන් අත් දෙන්න. හරි දැන් මෙතන යා. මේ ළමයි මොකද? පරක් වෙලා අපුනිසා මදුෂානි මිස් කිව්වා ලොකු සර් ගාවට යන්න කියලා. මේ පරක් වෙලා ඇවිද්ද? ඉස්කෝලේට එන්න වෙලාවක් තියෙනවනේ. එහෙම හිතන වෙලාවට ඉස්කෝලේට එන්න බෑ. දැන් දෙන්නත් එක්කම ගිහිල්ලා අර රැස්වීම ශාලාව වටේ තියෙන කොළ කැල් ටික අවුලලා කුණ කොටට ගෙනින්න දාන්න. හරිද? අම්මෝ මම නම් හිතුවම ඒ වේවලෙන් පාරක් හම්බ වේවි කියලා. ඒ වේවලෙන් පාරක් හම්බුණා නම් ඉතින් තරු පේනවා.
මම දැක්කා ඊයේ අපේ පන්තියේ පිරිමි ළමයි දෙවනි පීරියඩ් එකේ කැන්ටිම ගාවිද්දී සර් දුන්න වේවලෙන් සෙට් එක හොඳටම කෑවා. මං නම් හිට පරක්කු වෙලා ඉන්නේ නෑ. එහෙම වුණොත් හෙටත් කුණුව හොලන්න තමයි වෙන්නේ. මේ අලුතෙන් ආපු ලොකු සර් හරි සැරයිනේ. වෙලාවකට හිතනවා මෙහෙන් ගියා නම් එකක් කියලා. ඒත් හලෝ ලොකු සර් නිකන් ළමයිට වේවලෙන් ගහන්නේ නෑනේ. ඒකත් ඇත්තනේ. අපිට දැන් මේ කුණුව හොලන්න උනේ පරක්කු වෙන ආපු නිසානේ. අපි දැන් නබු රැස්වීම් ශාලාවෙකට. අපේ හිංගොල්ලා පොඩි කාලේ පුතාට එහෙම කතා කරාට දැන් ඒ නම් වෙනස් කරගත්තොත් හොඳයිනේ. දැන් ඒ ළමයි ඒ ලෙවල් ලියපු ළමයෙක්නේ. ඇත්තම කාලේ ගෙවිලා ගියේ හරි ඉක්මනට. මට අද වගේ මතකයි අපේ ඉස්කෝලේට අලුතෙන් ලොකු සර් කෙනෙක් ආපු දවස්. අන්නේ ලොකු සර්ුත් මේ හිත අනිතම විශ්‍රාම යනවලු. ආනේ මදුෂානි මිස් ඉස්කෝලේ ගියන ගමන් මේ පැත්තට හැරුණා. ඒ ලෙවල් රිසල්ට් ආපු නිසා. හොදසුන් දෙයියනේ ඒ ලෙවල් රිසල්ට් අනිත් පුතා නම් කම්පියුටර් ක්ලාස් ගිහිල්ලා මිස්. හැබැයි දැන් නම් ළඟ ළඟම එන නැති. ඔන්න පුතා එනවා මිස්. රිසල්ට් අවුට් වෙලා නේද? බැලුවද පුතේ? බැලුවා මිස් ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 1. ඒ කියන්නේ මගේ පුතා හම්බන්තොට දිස්ත්‍රික්කෙම 1ද. ඔව් තාත්තේ මම තමයි වාණිජාතියෙන් හම්බන්තොට දිස්ත්‍රික්කෙම පළවෙනිය. මම දැනගෙන හිටියා මගේ පුතා හොඳ ප්‍රතිඵලයක් ගනීවි කියලා. ඒක තමයි මොන තරම් සතුටු ආරංචියක්ද. මේක අපේ ඉස්කෝලේට ලොකු ගෞරවයක්. හොඳයි එහෙනම් මම ගිහින් එන්න. ඊ පාර එන්නේ මොන ගිනි ගෙඩියක් දෙන්නද දන්නේ. මට ආරංචි දසුන් පුතා දිස්ත්‍රික්කෙම එකලුනේ. කාන්ති දැන් මෙහෙ ආවේ. මගේ පුතාට කැම්පස් යන්නත් දෙපා කියන්නද? නෑ. අපි පරණ තරහවල් සේරම අමතක කරමුකෝ. මමත් ඉස්සර එක කට කැඩිච්ච කතා කිව්වා තමයි. ඒ හැම දෙයකටම මට සමා වෙන්න. හරි. මම ওই දේවල් හිතේ තියන් ඉන්නේ නැහනේ. ඔව්. අපේ මැගියෝ හිතේ තියාගෙන ඉන්නේ නෑ. වෙන දෙයකට නෙමෙයි. ඉක්මනට නාකියෝයි කියලා. දසුන් පුතා ඔප්පු කරලම පෙන්නුවා ලොකු ඉස්කෝලේද පොඩි ඉස්කෝලේද ඉගෙන ගන්න දරුවට වෙනසක් නෑ කියලා. ලොකු ඉස්කෝලේකට ගියපු මගේ දුවක් රෑන්ක් එක 25. ඒත් පොඩි ඉස්කෝලේකට ගියපු දසුන් පුතා දිස්ත්‍රික්කෙම පළවෙනියනේ. ගමේ ඉස්කෝලේ ගුරුවරු ළමයි වෙනුවෙන් ගොඩාක් අපකිරීම කරා. මේ ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි කාන්ති. ඇත්ත. මේ හැම දෙයක්ම වෙනස් වුනේ අපේ ලොකු සර් ආවට පස්සේ තමයි. නැත්කොටම පේන්න තියෙනවා හරි ලස්සන බුදුමැදුරා. මේ හැම දෙයක්ම වෙනස් වුනේ අපේ ලොකු සර් ආවට පස්සේ තමයි. ඇයි මතක නැද්ද? ඉස්සර ගමේ ඉස්කෝලේ ප්‍රතිඵල එහෙමත් ගොඩක් අඩුයි. දැන් ඉතින් ළමයි හොඳ ප්‍රතිඵල ගන්නවා. ඒ විතරද තරගවලනොත් දිනනවා. ඉතින් කිසිම පිළිවෙලක් තිබුණ නැති අපේ ඉස්කෝලේ මේ තත්ත්වයට ගත්තේ අපේ ඉස්කෝලේට අලුතෙන් ආපු ලොකු සර් තමයි. ඇත්තද මේ අද හෙටම ලොකු සර් විශ්‍රාම යනවා කියන්නේ? ඔව් කාන්ති. සර් අද හෙටම මේ ඉස්කෝලෙන් යනවා. ඇත්තට මේ තරම් සේවයක් කරපු හිත හොඳ මිනිස්සෙක් පාසලට හොඳ මඟ පෙන්වන්නේ අපිට නැති වෙන එකම ඇත්තටම දුකයි. අපේ සර් ගියාට පස්සේ මේ වගේම තව හොඳ ලොකු සර් කෙනෙක් අපේ ඉස්කෝලේට ඒවි කියන එක තමයි අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව. සනදාදේ සනමුනගෙසු නත් අපට සිතුනේ නැහැ දුකක් දැනෙතේ යනදාට හැරදාගියත් අප පාසල හිත තිනට අමතක නොවේ දුන් ගුණදම් අප සැමට ජීවමාන
කරමින් එයට ආලෝකය හා ආරක්ෂාවක් වූ අතීත මිනිසෙකු විදුහල්පතිතුමාණන්ගේ ජීවිතාගමනය අප සැමගේ සිත් තුළට ගැඹුරු ආවේගයකින් ඇතුළු කළ විද්‍යාලීය නාට්‍ය හා රංග කලා ඒකකයේ මගේම සහෝදර ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. සෑම කාර්යයක් ආරම්භයේදීම දෙවිදේ කොච්චර ඈත ඉඳන් විදුහල්පතිතුමිය ගුරුවරයෙක් කතා කරත් එහෙම වත්ත වටේ දුවන්නේ නැහැ. ඈත ඉඳන් කතා කරත් ඔහොම නවතින්න කියලා අපි නතර වෙලා ඉන්නවා. හැබැයි මෙහි සමහර දරුවෝ හිටියා වැරදි කරලා ඇහැටම දැකලා ඔහොම ඉන්න කිව්වහම මේක වටේ පාතකලනිය වැඩ සිට
කොට නාද සුරපති වඳිම් මුල් කොට යන්න අවසර මට යන්න යක්ෂෙන් දුරු කොට එන්න දිවපුරයට දෙන්න දරු මුරනාත දෙවිඳුට දකුණු අතේ කඩරාම් ඉනි කලස චරණ बाट මෙකුළු වලා සදවඩලන් සෙම උදා කොට ලකුණු වලා එදා දිස්ති සුසිත
පස්සේ ඒ නායකත්වයට තෝරපු ගුරුවරුන්ටත් පාසලේ විදුහල්පතිටත් දොස් කියනවා. ඒක ස්වභාව ධර්මයේ සාමාන්‍ය දෙයක්. අපේ දරුවා දක්ෂයි තේරුනේ නැහැ කියලා. ඒ වුණාට ඒ කිසි දෙයකින් ඒ කිසිම තැනක් ලැබිච්ච නැති පුජ්‍යලේ තමයි මම. පන්තියේ AB කියන කොටස් දෙකකට බෙදුවා. විද්‍යා විෂය භාර රාජපක්ෂ ගුරුතුමී ටෙස්ට් එකක් තියලා मेरे ढोल ना सुन मेरे प्यार की धुन मेरे ढोल ना सुन मेरे ढोल ना सुन मेरे प्यार की धुन मेरे ढोल ना सुन मेरी चाहते तो फिजा में बहेगी जिंदा रहेगी होके फना मेरे ढोल ना सुन मेरे प्यार की धुन मेरे ढोल ना साथिर साथिर मरती भी तुझको चाहेगा दिल तुझे ही बेचैनियों में आएगा दिल साथिर साथिर मरती भी तुझको चाहेगा दिल तुझे ही बेचैनियों में आएगा दिल मेरी सुबह की साए में तेरा हाथों की खुशबू है तेरे बगैर क्या जीना मेरे रोम रोम में तू है मेरी चूड़ियों की खन खन से तेरी सदाएं आती है ये दूरियां हमेशा ही नजदीक हमको लाती है ధని సగమా మగసని ధని సగమ గసని ధని సగమ గ సని ద మగ మదని సని ద మగ మదని సాని ధని స ధని స ధని స ధని స మదని 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 ధని స ధని స ధని స మదని 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 స మదని స మదని స మదని స సని ద మ సని ద మ సని ద మ సని ద మ సని ని స సని ని ద ని ని స సని ని ద మ मेरे ढोल ना सुन मेरे प्यार की धुन मेरे ढोल ना
පියන කුමුදු මල්ගෙන ඔබේ පායුග වඳින්නාම් නෙතින් ගලනා කඳුළු බිඳුගෙන ඔබේ පායුග දොවන්නාම් ලයිහි නැගෙනා සුසුම් රාවෙනි පෙමින් බැතිගී ගයන්නම් වෙන්ව යන විදුන් නියමුවානෙනි නුඹට හරසර පුදන්නම් අද මේ ගෞරවවත් අවසන් මොහොතේදී ඔබ කළ උතුම් සේවයට අපේ කෘතඥතාව පිරුණු හදවතින් ඔබේ පාපියුම් වන්දනයටයි අපගේ මේ සූදානම එබැවින් මෙම උත්කර්ෂවත් මොහොත අලංකාර කරමින් අපගේ ආදරය හා ගෞරවය පිළිගැනීමට වේදිකාවට පිවිසෙන ලෙස මේ උණුසුම් ආරාධනය ගරු විදුහල්පතිතුමනි ඔබතුමන්ටයි අද උඩයාල මහා විද්‍යාලයේ අහසත් මට පෙනෙන්නේ වෙනස් ආලෝකයකින්. එහි ගමන් කරන සුළඟ පවා නව ගීයක් ගයනවා. ඒ ගීයේ නාදය තුළ ඇසෙනවා දවල් කිකිරියට, වැස්සට, මැටි මාවතට, පොල්ලතු, කටුමැටි, බිත්ති අතරින් ඉපදුන පාසලක සිහිනය.